විට පන්දු ඕවර 9ක් යව අවසන් තෙතබර ලෝක පන්දු යැවීමේදී පන්දුවේ මදක් එයාසින් මෙහෙකුත් අපිට දකින්න ලැබෙනවා. නමුත් මේ වේතක ගතියකුත් බොහෝ සෙයින් අපිට දකින්න ලැබෙනවා. පැහැයක් නැහැ. වනිදු හසරංග සාර්ථක පන්දයවන කැඳවා තිබෙනවා. දුර්වල පන්දුවක් යවෙනවා සමග උඩ පන්දුවක් රැක ගන්නවා කිරීමට යාමෙන් පිටින් ඉවත් වෙනවා. වේගවත් අන්දමින් ලොට් ඩ්‍රයිව් පහලක් කෙලවාජා පිටින් ඉවත් කිරීමට සමත් වෙනවා. දක්ෂ පන්දු යැවීමක අද දිනේ වීරයා හැටියට වනිදා සඩබ් ખાન පන්දු වනිදු හසරංග බොහෝ සෙයින් පත්වන ආකාරය අපිට දක්වන්න යවමින් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වීරයා වුණා. ප්‍රථම තරගය අද වනිදු හසරංග මනවින්ම මේ පන්දු යැවීම ප්‍රවේගකාරීව පන්දුර පහරෙල්ල කරමින් සිටියා. ඔහු සහ මොහමඩ් නවාස් යලි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නැඹුරු තිබුණු තරගය. ඔවුන්ගේ දැන් පැමිණ තිබෙන පන්දුවට පහර දීමට ප්‍රථම පන්දුවට පහරක් එල්ල කරන පාවරණේ වදින්න ලකුණක් ලබා ගන්න වනිදු හසරංග ලෝකේ වාර්තාගත පන්දු යැවීමක ඔහු නිරත වෙන වයිට් පන්දුවක් සක්ජා වෙනවා. සඩබ් ખાන් වනිදු සිටින බව. එයාට උඩ පන්දුවක් හැටියට පන්දුව ලකුණු 6 යොමු කරමින් පන්දුව ලබා ගන්නවා. දඟ කැවීමට පෙර ආතුව යලිත් උඩ පන්දුවක් රැක ගන්නවා. මේ අවස්ථාවේදී 151 වෙනි විකටුව වනිදු හසරංග ලබා ගන්නවා. මේ ක්‍රීඩා පිටියේදී ලබා ගන්නවා 90 වෙනි විකටුව සඩබ් ખાන් පිටියෙන් ඉවත් කිරීමට සමත් වෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 123යි විකට් පහ. යමත් හොඳින් මේ උඩ පන්දුව රැක්ගත්තා. එදා සාර්ථකයි පන්දුවට පහර දෙන මුළු පිටකරුවා පැමිණියා සමගම සාර්ථක අන්දමින් ලකුණු 4ක් ලබා ගිත භාවය ඉතාමත් ප්‍රබලයි. විශේෂයෙන්ම පාකිස්තාන ක්‍රීඩකයන් ඉතාමත් දුර්වල පන්දුවක් යොමු වෙන්නේ සමග තවත් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉතාම දුර්වල පන්දුවක් පහර ඔහු ලකුණු 27ක් ලබා ගන්න යොමු වෙන්නේ. ඒ මොහමඩ් වසීම්ගේ සියලු බල මුළු එකම ෂොටක්ෂකව වයිඩ් මිඩ් ඔන් සහ වයිඩ් මිඩ් ඔෆ් පන්දු රැකීම සඳහා ක්‍රීඩකයන් යොදවා තිබෙනවා. මාතිෂ තම හොඳ පන්දුවක් එමෙ දක්ෂ පන්දු රැකීමක් ඒ අවස්ථාවේදී ආයකයා පන්දු මෙන්න මාතිෂ දිවැන පායින් ආක්‍රමණය කරන්න පා ආවරණය. නමුත් එතරම් වේගයක් පන්දුවේ තිබෙන්නේ නැහැ. වේගෙන් ලැබෙයිද කියා කෙසේ වුණත් මොහමඩ් වසීම් බෝල් මෙන යෝක පන්දුව ලබා දෙනවා. මේ අනුව පන්දුව ඉපිලෙනවා සමගම ඉපිලෙන්නට පෙර ආතුව පාදහමටත් අභියෝග කළ මිනිසා සිටින බව පැහැදිලිව සඳහන් කිරීම ජයග්‍රහණය කළා ශ්‍රී ලංකා කණ්ඩායම. එකට එකක් හැටියට තරඟාව තිබෙන්නේ. ඔය තාමත්ම පන්දු යවන්නේ කොහෙටද තමයි වයිඩ් යෝක ලබා දෙනවා. වයිඩ් පන්දුවක් අතර එක ලකුණක් ලැබෙනවා කණ්ඩායමට. අපි විකට් රකින්න ෂෝට් තර්ඩ් මෑන් බෑක්වර්ඩ් පොයින්ට්. වෙන වේගවත් පහරක් එල්ල කරනවා. වේගෙන් පන්දු වැදින ලකුණු 6ක් මාතිෂ පතිරණ ඉදිරියේදී මේ පන්දුරේ තුල මේ වෙන විට ලකුණු 10ක් ලැබී තිබෙනවා. යලිත් වේගවත් පහරක් එල්ල කරන ඔහුගේ ප්‍රථම පන්දුරේදී ලකුණු 22ක් ලබා ගත්තා. හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී ඉක්මන ලකුණ දුවද්දී දවා ගන්නවා. කෙලින්ම විකට් රකින්න කුසල් මෙන්ඩිස් ඉතා සාර්ථක ලෙස පන්දුව රැකගත්තා. කෙලින්ගෙන මේ අපි පුනරූපණ දකින්න මොනතරම් අසීරු ලකුණක් ලබා ගන්නට ගියේ. ලකුණු පිපාසයෙන් සිටින්නේ පාකිස්තානය. ඔවුන් පරදින්නටම කැමති නැහැ. කෙසේ හෝ ජයග්‍රහණය කිරීම තමයි උන්ගේ ඉලක්කය. කෙසේ වුණත් මේ අවස්ථාවේදී ෂාන් මාලිංග අවුට්සයිඩ් ඔෆ් ස්ටම්ප් පිටේ ඉන්න දෙසින් පන්දු යොමු කළේ මදක් පිටතින්. මේ හොඳින් පන්දු දෙකට සමත් වී තිබෙනවා. වේගවත් පාරක් ඒ උඩ පන්දුවක් එඩේට ඇදියන්නේ. රැක ගන්නට පැමිණෙන්නේ නැහැ. ඇදියාමට ඉඩ තිබුණා මම හිතන්නේ මේ අවස්ථාවේදී. වයිට් පන්දුවක් හා සමාන පන්දුවක්. වයිට් අමුතු මාදිලේ පන්දු පිට සකසා තිබෙන්නේ. වේගවත් පුල් පහරකට පෙළඹෙනවා. හරියාකාර පිටේ වදින්නේ නැහැ. රකන ශිප්කවයි පැතුම් නිසා. වයිට් පන්දුවක් යලිත් සංඥා වෙනවා. දෙකක් සමත් වී තිබෙනවා. යලිත් වයිට් පන්දුවක්. මේ තුන්වෙනි වයිට් පන්දුව තසලංක දැන් උපනායකයා හැටියට නායකත්වය ලබා ගැනීමෙන් කටයුතු කර යලිත් වයිට් පන්දුවක්ද නැහැ. හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී. ඔහු අවුට්සයිඩ් වීමට සිටින දක්ෂ පන්දු යවන්නේ. හොඳ පන්දුවක් ලෝ වීමක් සිදු වුණ අවස්ථාවේදී පන්දුව පහලින් ඇදී ආවේ. තරම් වේගයක් පන්දුවේ හඳවා ගත්තේ නැහැ. ඔහුගේ පෙළේ මත වඩා පන්දු පිටේ වටාම ගමන් කරමින් කෙසේ හොත් මේ අවස්ථාව පාවරණේ පන්දුව වදින්නේ ඉල්ලීමක් කරනවා. ඩවුන් ද ලෙග් පන්දුව පාරෑම පරාජයට පත් කරමින් ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගන්න ප්‍රේක්ෂකයන් පවා අප දකිනවා ක්‍රීඩාගාරය තුල සනත් ජයසූරිය ඉතාමත් උණුසුම්ව
තම නායකයා ටියට ඉතින් ඔහු නිරන්තරයෙන් තරගය සමග රැඳී සිටින ආකාරය දක්වන පන්දුවෙන් පන්දුව උපදෙස් ලබා දෙන ආකාරයක් දක්නට ලැබුණා මේ අවසන් පන්දු 4ක් යොමු කරා එෂාන් මාලිංග. ඔව්